ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකකින් මම කතා කරන්නේ ඕනෑම විෂය ධාරාවකින් මාසෙකින් ගේමක් ගහලා කැම්පස් එකේ රිසල්ට් එකක් දාගන්න හැටි. වීඩියෝ එක පටන් ගත්තෙම මට කියන්න ඕන දේ තමයි මේ වීඩියෝ එක බලන නංගිලා මල්ලිලාගේ කැටගරිස් 3ක් ඉන්න පුළුවන්. පළවෙනි කැටගරි එක ඔයා දැන්ටමත් ප්‍රිපෙයාර් වෙලා පේපර් එකට රෙඩි වෙලා ඉන්නේ. තව පොඩ්ඩක් පොලිෂ් කරගන්න තමයි තියෙන්නේ ඔයාගේ knowledge එක. දෙවෙනි කැටගරි එක තමයි ඔයාට confidence නෑ යුනිවර්සිටි එකකට select වෙයිද කියලා. හැබැයි ඔයාට දැන්ට බේසික්ස් ටික තියෙනවා. ඔයා හරියට පාඩම් කරගෙන තමයි තියෙන්නේ. හැබැයි තව ටිකක් improve වෙන්න ඕන පොඩි බයකුත් තියෙනවා. සමහරවිට ඔයා demotivate වෙලත් ඇති. තුන්වෙනි කැටගරි එක තමයි දැන් තමයි ඔයාට ඔළුවට එන්නේ පාඩම් කරන්න ඕන, ගේමක් ගහගන්න ඕන, මොනවා හරි රිසල්ට් එකක් දාගන්න ඕන කියලා. මේ කැටගරිස් තුනටම හරියන විදියට තමයි මේ වීඩියෝ එක මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ප්ලෑන් එකක් හරියට හදාගත්තොත් ඔයාට අනිවාර්යෙන් ගේමක් ගහගන්න පුළුවන්. ප්ලෑන් එකක් තිබ්බොත් තමයි හරියම රිසල්ට් එකට යන්න පුළුවන්. ඔයාලගේ සබ්ජෙක්ට්ස් තුන කොහොමද මේ දවස් 25ට බෙදාගන්නේ කියලා මුලින්ම ඔයාලා තීරණය කරන්න ඕන. එතකොට එක සබ්ජෙක්ට් එකකට සාමාන්‍යයෙන් දවස් 8ක වගේ කාලයක් තමයි තියෙන්නේ. හැබැයි දවස් 8 එක සබ්ජෙක්ට් එකක් ඉවර කරලා අනිත් දවස් 8 අනිත් සබ්ජෙක්ට් එක කරනවා කියලා ප්ලෑන් කරන්න එපා. මොකද එහෙම වුණොත් ඔයාලා ලොකු අමාරුවක වැටෙනවා. ඒ නිසා මම කියන්නේ දවස් 25 ඇතුළත මේ සබ්ජෙක්ට්ස් තුනම කලවමේ කළා නම් හරියි. දවස් 3ක් එක සබ්ජෙක්ට් එකක්, ඊළඟ දවස් 3 දෙවෙනි සබ්ජෙක්ට් එක, ඊළඟ දවස් 3 අනිත් සබ්ජෙක්ට් එක. ඒ විදිහට කරන්න. හැබැයි එක දිගට එක සබ්ජෙක්ට් එකක් කරන්න එපා. අන්තිමට ගියාම මුල කරපු සබ්ජෙක්ට්ස් ටික නැත්තම් මතක නැහැ. ඒ නිසා මික්ස් එකේ කරගෙන යන විදිහට දවස් 25 ලස්සනට සබ්ජෙක්ට්ස් තුනට බෙදා ගන්න. හැබැයි එක සබ්ජෙක්ට් එකකට දවස් 8ක් එන විදිහට ලස්සනට ප්ලෑන් එක හදාගන්න. හරි. දැන් ඔයාලා සබ්ජෙක්ට්ස් තුන ලස්සනට අර දවස් 25ටම බෙදාගෙන ඉවරයි. දැන් කරන්න තියෙන්නේ ෆුල් ස්කැප් කළ 2ක් හෝ 3ක් අරගෙන ඔයාලා අද වීඩියෝ එක බලන දවස තියෙනවනේ. ඒ දවසේ ඉඳලා නොවැම්බර් 7 විතර වෙනකල් ඩේට්ස් ටික ලියාගෙන ගිහිල්ලා ඔයාලා කලින් ප්ලෑන් කරපු විදිහටම ටාස්ක්ස් ටික ලියාගෙන යන්න. එතකොට මම ඔයාලට දෙන ටාගට් එක තමයි හැම දවසකම ඉවරුණාම ටික් කරන්න ඔයා එදා දවසේ වැඩේ කළාද කියලා. හැබැයි කිසිම වෙලාවක කලින් දවසේ වැඩ ඉතුරු කරලා ඊළඟ දවසට යන්න එපා. එහෙම වුණොත් ඔයා ගොඩක් හිර වෙනවා. මොකද සීමිත කාලයක් නේ තියෙන්නේ. දවස් 25යි. මාසයකටත් වඩා අඩු කාලයක් තමයි තියෙන්නේ. එතකොට පුළුවන් නම් ඔයාලා මේ ප්ලෑන් එක ඔයා පාඩම් කරන බිත්තිය අලව ගන්න. එතකොට ඔයාට හැම වෙලාවෙම දකින්නකොට ඔයාලගෙම හිතට එනවා අනිවාර්යෙන් මම මේ ටාස්ක් ටික කම්ප්ලීට් කරන්නම ඕන කියලා. හරි. නංගි මල්ලි එතකොට දැන් ඔයාලට ඉස්කෝලේ ක්ලාසස් එහෙම නිවාඩුයි. මාසයකම chance එකක් දීලා තියෙනවා ඔයාට self study කරලා ඔයාට හොඳ ගේමක් ගහගන්න. ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි ඔයාගේ time management කරගන්න එක. මොකද දවස් පැය 24 කොහොමද හරියට කළමනාකරණය කරගන්නේ ඔයාගේ ටාගට් එකට යන්න. එතකොට දවසේ පැය 24න් ඔයා පැය 6ක් විතර නිදා ගන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. මොකද දවසම ඔයා ස්ටඩීස් කරනකොට ඔයාගේ මනසටත් විවේකයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් අකාර්යක්ෂම වෙන්න පුළුවන්. එතකොට පැය 6ක් නිදාගත්තොත් පැය 2ක් විතර වොෂ් එකක් දාලා මීල්ස් 3ම අරගෙන ඒවට වෙන් කළොත් තවත් පැය 16ක් තියෙනවා. මේ පැය 16මත් පාඩම් කරන එක ප්‍රැක්ටිකල් නෑනේ. ඒ කාලය ඇතුළත ඔයාලට පොඩි ටයිම් ස්ලොට්ස් වෙන් කරගන්න පුළුවන් ඔයාගේ එන්ටර්ටේන්මන්ට් වැඩකට. පොඩි සින්දුවක් කියනවා නම්, කවියක් ලියනවා නම්, පොඩි ඩාන්ස් එකක් කරනවා නම්, ගෙදර අයත් එක්ක කතා කරනවා නම් මේ වගේ දේවල් වලට ඔයාලට පුළුවන් ටයිම් එක වෙන් කරගන්න. එක්සර්සයිස් කරනවා නම් ඒකත් වටිනවා. ඔයාගේ මොනවා හරි ව්‍යායාම, යෝග ඒ වගේ දේවල් කරන්නත් පුළුවන්. ඒ හරහා ඔයාට තවත් පැය 13ක් ඉතරේ පාඩම් කරන්න. මේ පැය 13 පාඩම් කරොත් මේ දවස් 25ම අනිවාර්යෙන්ම ඔයාට කැම්පස් යන රිසල්ට් එකක් ගන්න පුළුවන් කියලා මම විශ්වාසයෙන් කියනවා නංගි මල්ලි. අනිත් වැදගත්ම කාරණාවක් තමයි මට කියන්න ඕන. ඔයාලා සැක්‍රිෆයිස් එකක් කළොත් තමයි හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. ඒ කියන්නේ කැපකිරීමක් කළොත් හොඳම රිසල්ට් එකකට යන්න පුළුවන්. එහෙනම් ඔයාලා ටීවී බලන එක, සෝෂල් මීඩියා යූස් කරන එක, ඒ වගේම ෆිල්ම් බලන එක එහෙම මේ කාලේ පොඩ්ඩක් නතර කරන්න. මොකද මේ මාසෙන් පස්සේ A level ඉවර වුණාට පස්සේ ඔයාලට කැම්පස් යනකල්
තරම් මේ වගේ ඔයා ආස කරන දේවල් කරන්න පුළුවන්. ඒ නිසා දැන් කැපකිරීමක් කරලා මේ මාසෙ තනිකරම A level වලට ફોකස් කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. මොකද මේ කාලේ ඔයා කැපකිරීමක් කළොත් ඒකේ ප්‍රතිඵලෙ දීර්ඝකාලීනව හොඳ බෙනිෆිට් එකක් ඔයාට හම්බ වෙනවාමයි. මේ මාසේ ඔයා පාඩම් කරලා විතරක්ම හරියන්නේ නැහැ. ඔයා අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් කරන්න ඕන. ඒ ප්‍රැක්ටිස් එක ඇඟට ගන්න ඕන. මොකද පාස් පේපර්ස් කරන තරමට තමයි ඔයාට ඒ වෙලාවේ A level exam එකේ පේපර් එක හරියටම ලියා ගන්න පුළුවන් වෙන්නේ ස්මූත් විදිහට. එහෙනම් තව දෙයක් මට කියන්න ඕන අනිවාර්යයෙන්ම මේ තව මාසයයිනේ තියෙන්නේ අමාරු ප්‍රශ්න පත්‍ර වලට යන්න එපා. එහෙම වුණොත් ඔයාව අධෛර්යමත් වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් A level ස්ටෑන්ඩඩ් එකම තියෙන A level pass papers කරා නම් ගොඩක් වටිනවා. මොකද මේ ටිකේ කරගන්න ඕන ඔයාව ස්ට්‍රෙස් කරගන්න එක නෙමෙයි අමාරු ප්‍රශ්න හොය. දන්න ටික ස්මූත් කරලා ඔයාව ටිකක් ඩිවෙලොප් කරගන්න එක. එතකොට pass papers අනිවාර්යයෙන්ම කරන්න ගන්න. මං අර කියපු ප්ලෑන් එකේදී ඔයාලා එක සබ්ජෙක්ට් එකක් පාඩම් කරද්දී ඒ පාඩම් කරලා ඉවරුනාම ඒකට අදාළ ප්‍රශ්න පත්‍ර වල කොටස් හොය කරන්න. එතකොට අනිවාර්යයෙන්ම ඒ අදාළ කොටස සම්බන්ධව ඔයාට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒක හොඳ උපක්‍රමයක් ඔයාට ඉක්මනට රිසල්ට් එක වැඩි කරගන්න මේ මාසේ මේ ගහන ගේම් එකට. ඔන්න නංගී මල්ලි ටිප්ස් ටික නම් ඉවරයි. හැබැයි අනිවාර්යයෙන්ම කියන්න ඕන තවත් කාරණා කීපයක් තියෙනවා. ඔයාලා දැන් අවුරුදු 2.5ක් තිස්සේ ගොඩක් මහන්සි වෙලා තියෙනවා A level වලට. දැන් ඉන්නේ අන්තිම අදියරේ, අන්තිම මාසේ. එතකොට ඔයාලා දන්නවා ඔයාලා දැන්ට කොහොමද වැඩ ටික කරගෙන ආවි කියලා. මම මේ කියපු ස්ට්‍රැටජිස් වලින් ඔයාලගේ ස්ට්‍රැටජි එක හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාට ගැළපෙන විදිහට ස්ට්‍රැටජි එකක් ඔයාලගේ දැනටමත් තියෙනවා නම් ඒක කන්ටිනියු කරගෙන ගිහිල්ලා හොඳ රිසල්ට් එකක් ගන්න එක තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව. ඒ වගේම තමයි තවත් දෙයක් තියෙනවා. මම වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා කැටගරිස් 3ක ළමයි ඉන්නවා කියලා. අවංකව කිව්වොත් මං ඒකේ කැටගරි නම්බර් 2 වල තමයි හිටියේ. ඒ කියන්නේ පාඩම් කරගෙන ආවා. හැබැයි ඩිමෝටිවේට් වෙලා කැම්පස් තීරේද නැද්ද? ඒ වගේ හරිම අවිනිශ්චිත විදියට තමයි මගේ මයින්ඩ්සෙට් එක ඒ කාලේ තිබ්බේ. ලොකු බයක හිටියේ. එතකොට මේ වීඩියෝ එක මං කරන්න හිතුවෙත් අන්න ඒ හේතුව නිසාම තමයි. මට කියන්න ඕන දෙයක් තියෙනවා. ඔයා ඒ නම්බර් 2 වල ඉන්නව නම් මේ මාසේ ඇති ඔයාට හොඳ ගේමක් ගහන්න. මොකද මමත් ඒ වගේ අන්තිම මාසේ පුළුවන් තරම් හොඳ ප්ලෑන් එකක් හදාගෙන ඒකට මහන්සි වෙලා හොඳට වැඩ කරලා කැම්පස් යන්න සිලෙක්ට් වෙලා මම දැන් 3rd year එකෙත් ඉන්නේ. අර ඒ මාසේ ගහපු ප්ලෑන් එක නිසා කියලා මට අනිවාර්යයෙන්ම ඔයාට කියන්න ඕන. එහෙනම් ඔයා දැන් පරක්කුද? නෑ. පොඩ්ඩක් පරක්කුණත් මේ මාසෙත් ඇති ඔයාගේ ප්ලෑන් එකට යන්න. ඒ නිසා දැන්ම වැඩ කරන්න. අද ඔයා මේ වීඩියෝ එක බලනවා නම් හෙටට කල් දාන්න එපා. අදම පටන් ගන්න. මොකද මාසෙන් ප්ලෑන් එකකින් හරියටම ඔයා කැම්පස් වල රිසල්ට් එකට යන්න පුළුවන්. දැන්ටමත් ඔයා කිසිම දෙයක් පාඩම් කරලා නැතුව දැන් නම් මහන්සි වෙන්නේ. එහෙම කෙනෙක්ට අද ඉඳලා වැඩ කළත් අනිවාර්යයෙන්ම හොඳ A level රිසල්ට් එකක් දා ගන්න පුළුවන්. ඔයා දැන්ටමත් අර ෆස්ට් කැටගරි එකේ ඉන්න කෙනෙක් නම් දැන් කරන්න තියෙන මොටිවේෂන් එක තවත් වැඩි කරගෙන හොඳම රිසල්ට් එක ගිහිල්ලා රෑන්ක් එකක් දාන එක. එහෙනම් නංගි මල්ලි අවුරුදු 14ක් පුරාවටම ඔයාගේ මහන්සිය, ඔයාගේ දෙමව්පියන්ගේ මහන්සිය, ගුරුවරුන්ගේ මහන්සිය මේ හැම දෙයකම එකතුවකින් ඔයා ගෙනාපු මේ අඩිතාලම A level වලින් තමයි හොඳම රිසල්ට් එක ගන්න අවසාන තුරුම්පුව මේ අවුරුදු 14. මේක පන්න ගත්තොත් ඔයාට ඉදිරි අවුරුදු ටික ගැන නම් බය වෙන්න දෙයක් නැහැ. එහෙනම් මේ ගමන සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා Hanspire Talks විසින්. ඔයාගේ අධ්‍යාපනික ජීවිතේ හැම වෙලාවකම ඩිමෝටිවේට් වුණ තැනක අතරලා දාන්න ඕන කියලා හිතුන තැනක Hanspire Talks ඉන්නවා ඔයාව මොටිවේට් කරන්න. එහෙනම් ඔයාට පුළුවන් කමෙන්ට් එකක් දාන්න මොනවද ඔයාට තියෙන ඉෂුස් A level වලට කලින් ඔයාට මගේ මොනවද තව දැනගන්න තියෙන්නේ තව මොටිවේට් වෙන්න ඕනද කියලා ඕනම කමෙන්ට් එකක් දාන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයි හම්බ වෙමු.